පුතේ අද අපි සාකච්ඡා කරන්නේ 2027 උසස් පෙළ ළමයි ලියපු දකුණු පළාත් අවසාන වාර පරීක්ෂණ පේපර් එක. මේක තමයි මම 2027 ළමයි එක්ක සාකච්ඡා කරන පළවෙනි පේපර් එක. එහෙනම් අපි සාකච්ඡා කරලා බලමු. පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා පැරණි මුද්‍රණ ශිල්පයේ ආරම්භක රාජ්‍ය ලෙස සැලකෙන්නේ. පුතේ අපි මුද්‍රණ ශිල්පයේ විකාශනය ගැන කතා කරනකොට අපි දන්නවා මුලින්ම කඩදාසිය හොයාගන්නේ චීනයේ සායිලුන් කියන පුද්ගලයා. මේ කඩදාසිය සොයා ගැනීමත් එක්ක තමයි චීන ශිෂ්ටාචාරය ඇතුලේ මුද්‍රණ ශිල්පයේ ප්‍රාථමික අවධිය ගොඩනැගෙන්නේ. මේ කඩදාසිය හොයාගත්තට පස්සේ එකම සංදේශයක පිටපත් කිහිපයක් බිහි කරගන්න අවශ්‍යතාවයක් එයාලට ඇති වෙනවා. ඊට පස්සේ එයාලා හොයාගන්නවා ලී බ්ලොක් දෙකක් මැදින් කඩදාසියක් තියලා දෙපැත්තෙන් තද කළාම යමක් මුද්‍රණය කරගන්න පුළුවන් කියලා. ඊට පස්සේ එයාලා ඒ ලී අච්චු භාවිතා කරලා රෙදිවල කඩදාසිවල මුද්‍රණය කරන්න පටන් ගන්න තියෙනවා. මේ බ්ලොක් මුද්‍රණ ක්‍රමය යටතේ මුද්‍රණය කරපු පළවෙනි ග්‍රන්ථය වෙන්නේ වජ්‍ර සූත්‍රය. ඊට පස්සේ තමයි 15 වන සියවසේදී ජර්මන් ජාතික ජොහාන් ගොටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය හොයාගන්නේ. එතකොට පැරණි මුද්‍රණ ශිල්පයේ ආරම්භක රාජ්‍ය විදියට සලකන්න පුළුවන් වෙන්නේ චීනය. දැන් සමහර ළමයි මේකට දෙපාරක් හිතන්න නැතුව ගහනවා ජර්මනිය කියලා. එයාලට ඉක්මනට ඔලුවට එනවා මුද්‍රණ යන්ත්‍රය හොයාගත්තේ ගුටෙන්බර්ග්. එයා ජර්මන් ජාතිකයෙක්. එහෙනම් ජර්මනිය තමයි රට කියලා. ඒ නිසා හරියට තියරි ටික අවබෝධ කරගත්තොත් ඔයාට ඒ තියරි ඕනම ප්‍රශ්නයකට නිවැරදිව ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට දෙක ගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ දීලා තියෙනවා පුවත්පත යනු ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය ලෙස නිර්වචනය කර ඇත්තේ. පුවත්පත කියලා කියන්නේ ප්‍රවෘත්ති ප්‍රසිද්ධ කරන පත්‍රය කියලා නිර්වචනය කරලා තියෙන්නේ සුමංගල ශබ්දකෝෂයේ 629 වෙනි පිටුවේ. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සංනිවේදන විෂයට අදාළ පාඨමාලාවක් ප්‍රථම වරට ආරම්භ වූයේ දෙහිවල කනිෂ්ඨ විශ්වවිද්‍යාලයේය. කනිෂ්ඨ විශ්වවිද්‍යාල සංකල්පය මෙරට ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ. ශ්‍රී ලංකාවේ කනිෂ්ඨ විශ්වවිද්‍යාල සංකල්පය හඳුන්වා දෙන්න සහ ආරම්භ කරන්න පුරෝගාමී වුණේ අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු ඇමති කෙනෙක් වුණු IMRA ඊරියගොල්ල මහත්මයා. එයා 1968 අංක 66 දරන උසස් අධ්‍යාපන පනත යටතේ 1969 වසරේදී තමයි මේ කනිෂ්ඨ විශ්වවිද්‍යාල පද්ධතිය ලංකාවට හඳුන්වලා දුන්නේ. ඒකේ ප්‍රධාන අරමුණ තමයි සාමාන්‍ය පෙළින් සහ උසස් පෙළින් පස්සේ විශ්වවිද්‍යාල වරම් නොලබන ළමයින්ට රැකියා අභිමුඛ වෘත්තීය සහ තාක්ෂණික උසස් අධ්‍යාපනයක් ලබා දෙන එක. 1969 දී ලංකාව පුරාම කනිෂ්ඨ විශ්වවිද්‍යාල 6ක් ආරම්භ කරනවා. දෙහිවල, කුලියාපිටිය, කෑගල්ල, මාලිගාවත්ත, යාපනය, ගාල්ල, අක්මීමන. 1970 රජය පත්වීමත් එක්ක මේ සංකල්පය අවලංගු කරලා තියෙනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 3 ගන්න පුළුවන්. හතරවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා මෙරට සංනිවේදන විෂයට විශාල මෙහෙවරක් සිදු කළ සිංහල හා ඉංග්‍රීසි මහාචාර්යවරයෙකු වීමේ දුර්ලභ භාග්‍ය හිමි කරගත් එකම ශ්‍රී ලාංකික විද්වතා වන්නේ. ලංකාවේ සංනිවේදන විෂයට විශාල මෙහෙවරක් ඉටු කරපු සිංහල සහ ඉංග්‍රීසි කියන භාෂා දෙකෙන්ම මහාචාර්ය ධූර දැරීමේ දුර්ලභ භාග්‍ය හිමි කරගත්ත එකම ශ්‍රී ලාංකික විද්වතා වෙන්නේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර මහත්මයා. කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන අධ්‍යනාංශයේ සිංහල මාධ්‍යෙන් වගේම ඉංග්‍රීසි මාධ්‍යනුත් මහාචාර්ය ධූර ලැබුණු එකම විද්වතා වෙන්නේ එතුමා. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ ජන සංනිවේදනය විෂයක් විදියට ස්ථාපිත කරන්නත් ඒ ගැන සිංහල භාෂාවෙන් අධ්‍යයනය කරන්න පොත්පත් රැසක් සම්පාදනය කරන්නත් එතුමා පුරෝගාමී මෙහෙවරක් ඉෂ්ට කරලා තියෙනවා. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. 5 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා සංනිවේදන විෂය
ශාස්ත්‍රීය විෂයක් ලෙස අධ්‍යයනය කිරීම කෙරෙහි ලෝක අවධානයට යොමු වන්නේ. sannivedana විෂය ශාස්ත්‍රීය විෂයක් විදිහට අධ්‍යයනය කරන්න ලෝකයේ අවධානය යොමු වෙන්නේ 20 වන සියවසේ මුල් භාගෙති. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. අපි ඊළඟ කොටස හෙට කතා කරමු. ප්‍රසාන්ත් සර්ගේ 2027 මීඩියා රිවිෂන් ක්ලාස් එක අගෝස්තු මාසේ ඉඳලා පටන් ගන්නවා. ජීවිතය වෙනස් කරන ඔන්ලයින් මීඩියා පන්තියට ඔයත් එන්න.